කොහොමද ළමයි? අද කියන්න තියෙන කතාව නම් එච්චර හොඳ එකක් නෙවෙයි. ඔයගොල්ලෝ අහන්නත් ඇතිනේ. අනුරාධපුරේ ડોක්ටර් කෙනෙක්ට ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා. මම මේක කියන්න හිතුවේ මම ගොඩක් දැක්කා Facebook එකේ සමහර ගොන් හරක් එක එක පෝස්ට් දානවා වෙන ડોක්ටර්ස්ලාගේ ෆොටෝස් දාලා. එහෙම කරන්න එපා. තව එකක්. දැන් අපි මේ ડોක්ටර්ගේ ගෙදර කොහෙද? එයාගේ අම්මා කවුද? එයා ඉස්කෝලේ කොහෙද? එයාගේ FB ෆොටෝ දාන්න ඒ වගේ ගොන් ආතල් ගොන් වැඩ කරන්නේ නැතුව හොඳ මොලේ තියෙන වැදගත් මිනිස්සු වගේ පොඩ්ඩක් වැඩ කරමු. ඒ වගේ ගොන් වැඩ කරලා ගොන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැතුව දැන් ඉන්සිඩන්ට් එක අපි දන්නවා. ඒ ළමයා ඔය වගේ දෙයක් අපිට වුණොත් එහෙම කොහොමද? ඒ වගේ චුට්ටක් හිතලා බලන්න. ඒ ළමයාට තව මේවා කර එයා කවුද? එයා කොහෙද? ගගා පෝස්ට් හදා මේකේ වැළලෙන්නේ නැතුව එයාට සාධාරණයක් වෙන්න එයාගේ ප්‍රශ්නේ විසඳෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කළා. බුද්ධිමත් විදියට මොලේ තියෙන මිනිස්සු විදියට වැඩ කරමු. ඒක තමයි කියන්න තියෙන්නේ. ගොන් වහන්සේ කෙනෙක් වෙන්න එපා දෙයියනේ ප්ලීස්.